එහෙනම් අපි අදත් වෙනවා වගේම අනුසර්ගේ පන්තියෙන් හම්බෙන්නේ ඇතවැට්න ඉස්කෝලේ පන්තියේ ඉඳන් අපි අද සූදානම් වෙනවා පරිසර පාඩමකින් ඔයගොල්ලෝ හම්බුනේ. ඒතකොට අපි ගිය සතියේ නැත්නම් ඊට කලින් සතියක් කතා කරා පරිසර පාඩම ජලයේ පාඩමක් සම්පූර්ණයෙන්ම පහවසට අදාළ සම්පූර්ණ පාඩම අපි ආවරණය කරන්නේ. එතකොට ඒකෙන් ඔයාලා වගේම තවත් ගොඩ අය ප්‍රයෝජන ගන්න කියලා විශ්වාස කරනවා. ඉතින් අදත් අපි මේ වගේ පාඩමක්ම ආවරණය කරන්න හදනවා. ඒතර අපි නිමාඩු කාලේ වෙනකොට පහේ පාඩම් කීපයක්ම ඉවර කරන්න පුළුවන්. අද අපි ආවරණය කරන පාඩම තමයි පරිසරය පහවසරේ පළවෙනි පාඩම. අපි එදා කරේ පළවෙනි එක නෙමෙයි. එදා කරේ හත්වෙනි පාඩම වගේ. හත්වෙනි පාඩම වගේ කරේ. එතකොට දැන් අද කරන්නේ අද අපි කරන්නේ පළවෙනි පාඩම ආවරණය. පළවෙනි පාඩම මොකක්ද? පළවෙනි පාඩම සාමාන්‍ය පරිසර විෂයයේ පාඩමකට එන්නේ අපේ සෞඛ්‍ය සම්බන්ධ පාඩමක්. නෑ. අපේ යහපැවැත්ම අන්න හරියටම නේද? අපේ යහපැවැත්ම පාඩම තමයි අද අපි කතා කරන්නේ. එතකොට ඔයගොල්ලෝ අපේ යහපැවැත්ම පාඩම කියපු ගාම මතක් වෙන මාතෘකාවක් ඔයාලට තියෙනවා. මතක් වෙන රූපයක් ලැබෙනවා. මොකද්ද? අපේ යහපැවැත්ම පාඩම කියනකොට ඔයාලට මතක් වෙනවා එක. මොකද්ද මතක් වෙන්නේ? මේක නිතරම ඉස්කෝලේ කතා කරනවා. පන්ති වලත් කතා කරනවා. අපේ යහපැවැත්ම පාඩම කියපු ගාම රූපයක් දෙනවා, අලෝ ගන්නක් දෙනවා පොතේ. අපේ යහපැවැත්ම ගැන අපේ ශරීරයේ සෞඛ්‍යය ගැන හිතන එකක් නේ. මොකක්ද සූර්ය නමස්කාරය. හරියටම අරගෙන සූර්ය නමස්කාරයක ඔයාලා දැන් දන්නවා 4 වසරේදී ඔයගොල්ලන්ට කියලා. ඒක මතක් වෙනවම තමයි මේ පාඩම. පහ වසරට යනකොට මේ පාඩමේ මේ ව්‍යායාම අපි නවත්තන්නේ නැහැ. අපි මේ ව්‍යායාම දවස ගානේ කරනවා. එතකොට සූර්ය නමස්කාරයේ පියවර කියලා නේද කියන්නේ. පියවර කීයක් තියෙනවද? 12. පියවර 12. පියවර 12ක් තියෙනවා. මේ පියවර 12 ඊට පස්සේ මේ පියවර ව්‍යායාම කරන්න කලින් අපි හිත සංසුන් කරගෙන අපි හිත හදාගෙන අපි හොඳ නිස්කලංකව අපි හොඳ නිරෝගීව ඒ වගේම හොඳ කල්පනාවෙන් ඉන්න ඕන ව්‍යායාම කරන්නේ. මේ සඳහා අපේ හිත හදන අපේ ශරීරය සැහැල්ලු කරන තව ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒකටත් කියනවා ඒක පියවර 5ක් තියෙනවා. ඒක මොකද්ද? ශාරීරික ඒක නමක් තියෙනවා. මොකද නෑ පියවර 5ට කියන නමක් තියෙනවා. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් කියලා හදිනවද? හදිනවද? සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම්. ඒක සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒ 5 මතක තියාගන්න විදිය තමයි කියනවා නියමයි. සාන්ත මාමා අන්න ප්‍රාකාරයේ උඩ. ඒ කියන්නේ මොකක්ද ඔය ශාන්ත කියන්නේ? ශාන්ත මාමා කියන්නේ මානසික නිල් බව. ශාන්ත මාමා අන්න අදිස්ථාන ප්‍රාකාරය උඩ උදානේ නියමයි. ඒකෝට පිළිවෙලට ඔය පහ මතක තියාගන්න පුළුවන් නේ. ඒක ඔන්න පිළිවෙලේ පහ මතක තියාගන්න පුළුවන්. එතකොට සූර්ය නමස්කාරයේ පියවර අපි කිව්ව 12ක් තියෙනවා. ඒ කියන්නේ අපි ව්‍යායාම කරන විදිහවල 12ක් තියෙනවා. ඕකේ පළවෙනි එක අපි දන්නවනේ කොහොමද? පළවෙනි එකයි අවසාන එකයි දෙකම අපි වැදගෙන ඉන්නවනේ. වැදගෙන ඉන්න. දැන් ඉස්සර 13ක් තිබ්බට දැන් තියෙන 12යි නේ. ඒක 12ක් නේ අපි දැන් 12ක් තියෙනවා. ඒක වැදගෙන ඉන්නවා පළවෙනි ආරම්භක එක. ඕකෙත් අපිට මතක තියාගන්න ඕන විශේෂක වූ අවස්ථා ජෝඩු දෙකක් තියෙනවා. යුගල දෙකක්. ඔන්න ඔය මතක තියාගන්න ඕනේ යුගල දෙක මොකක්ද කියන එක තමයි ඊළඟට අපිට වැදගත් වෙන්නේ. ඒක අපි මතක තියාගන්න ඕන. ඒ මොකද ඕකෙන් අහනවා සමාන අවස්ථා යුගල දෙක ලියන්න. ඊපොම අපි දැනගෙන ඉන්න ඕන. ඕක මතක තියාගන්නත් මම පොඩි කෙටි ක්‍රමයක් කියන්න. ඒ තමයි ඕකේ තියෙනවා එක වගේම එකක් දුන්නා වගේම මත උස්සන් ඉන්න අවස්ථාවක් තියෙනවා මතකද? ඒක තියෙනවා 11 වෙනි අවස්ථාවටයි එහා පැත්තේ දෙවෙනි අවස්ථාවයි. 11යි 2යි. 11යි 2යි සමානයි. දුන්නා වගේ අර තියා ඉන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා අර ධනිස් දෙක ඉඹගෙන වගේ ඉන්නවා පොල්ලරක මුල් දෙක දාලා ඒක 10 වෙනි අවස්ථාව එහා පැත්තෙන් ඒකෙන්නේ කීයද? 3. ඕම් බලන්න අවස්ථා ටික. එතකොට 11ට සමාන වුණා කීයද? 2. 10ට සමානයි 3. මේ අවස්ථා යුගල දෙක තමයි මතක තියාගන්න තියෙන්නේ.
එතකොට ඔයාලගෙන් අහුවොත් සූර්ය නමස්කාරයේ තියෙන සමාන අවස්ථා දෙක කුමක්ද? සමාන අවස්ථා දෙක කුමක්ද කියන්නේ මොකද්ද කියන්නේ? 11යි 10යි කියන්නේ. දැන් ඔයාලගෙන් හිස්තනක් දිලා 10ට සමාන අවස්ථාව මොකක්ද? තුන්වෙනි අවස්ථාව. බලන්න 11ට සමාන අවස්ථාව මොකක්ද? දෙක. අනිත් ඒවා කිසි ප්‍රශ්නයක් නෑ. රූප දෙක මුගාම ව්‍යායාම කියන්න පුළුවන්. එහෙනම් මෙන්න මූලික වශයෙන් මතක තියාගන්න ඕන මෙන්න මේ දෙක මතක තියාගන්න. ඉතුරුවා රූප දිහා බලලා අවස්ථා ටික නිකන් මතක තියාගන්න පුළුවන්. ඈ පැහැදිලිද? ඒක ඔන්න සූර්ය නමස්කාරයේ කොටස 4 වසර ටික පොඩ්ඩක් මතක් කරේ. ඒක එතනින්ම අපි පැත්තකට දානවා. දැන් අද එතනින් එතකොට අපේ යහපැවැත්ම පාඩමේ අපිට වැදගත්ම එකක් තමයි ඉගෙන ගන්න ඕන තව එකක් තමයි මේ යහපැවැත්ම කියපුවාම අපිට දැන් අපි ජලයේ පාඩමේ මෙතන ආව එකපාරම එහෙනම් වතුර කියන එකක් කතා කරනවා. වතුර අපිට ගොඩක් වැදගත් අපේ ශරීරයේ නිරෝගීකම සඳහා. ශරීරයේ නිරෝගීව තියාගන්න ප්‍රධානම අපිට වැදගත්ම එකක් තමයි මොකද්ද? ජලය. ජලය අඩුවෙන් පානය කරනවා. නැත්නම් ජලය බිව්වේ නැත්තම් ඉන්නවනේ ඉස්කෝලේ ගියපුවම පැය 2 3 නෙමෙයි ඉස්කෝලේ අරලා එන්න සමහරවල් ඉන්න වතුර පොඩ්ඩක්වත් බොන්න නැතුනේ. බෝතලේ එහෙම පිටින් අරගෙන සමහරවල්. එහෙම බෑ වතුර බොන්න ඕන. වතුර හොඳට බොන්න. පුළුවන් තරම් කොච්චර টয়ලට් ගියත් කොච්චර මුත්‍රා කරන්න එළියට පිට වෙන්න ගියත් අපි බොන්න ඕන වතුර ටික. වතුර ටික බිව්වේ නැත්තම් අපිට හැදෙන ලෙඩ රෝග ගොඩක් තියෙනවා. අපිට අපේ ශරීරයට තියෙන අවාසි සහගත තත්ත්වයන් ගොඩක් තියෙනවා. ඒ ටික තමයි මේ පාඩමින් අපි ඉගෙන ගන්න ඕන. එතකොට එහෙනම් අපේ යහපැවැත්ම පාඩමේ වැදගත්ම එකක් තමයි ජලය අඩුවෙන් පානය කරොත් නැත්නම් ජලය පානය කරේ නැත්නම් අපිට මොකද වෙන්නේ? ඔන්න ඕම ඇහුවොත් ඔයාලා ලියන්න පුළුවන් ඔයාලට උත්තර එකක් තමයි ජලය පානය කරේ නැත්නම් අඩුවෙන් පානය කරොත් අපිට දැනෙන ප්‍රධානම එකක් තමයි අපි මුත්‍රා කරනකොට අපේ මුත්‍රා අවපැහැවෙනවා. කහ පාට වගේ මුත්‍රා පිටවෙනවා. ඔයාලගේ මුත්‍රා නවල දකින්නවද? එතකොට අපි මුත්‍රා කරනකොට අපේ මුත්‍රා සාමාන්‍ය සුදු පාට වෙන පිට වෙන්න ඕනේ. එහෙම නැතුව අවපැහැයෙන් පිට වෙනවා. කහ පාටට වගේ පිට වෙනවා නම් අපිට වතුර මදි අපේ ඇඟට. අපි වතුර බීලා නැහැ හරියට. අන්න එතකොට අපේ ශරීරයේ අපේ මුත්‍රා සවුත් වෙලා තියෙනවා. මෙහෙම වුණාම මුත්‍රා සවුත් වෙන මොකද වෙන්නේ? අපේ මුත්‍රා පෙරලා දෙන්නේ වකුගඩු වලින්. අපේ මුත්‍රා ටික පිරිසිදු කරලා පෙරලා අපේ ශරීරයේ නිරෝගී තියාගන්න උදව් කරන වකුගඩු. වකුගඩු සවුත් වෙලා කොච්චර අපේ පැත්තේ මිනිස්සු මැරෙනවදනේ? අපේ මෙහි මිනිස්සු කොච්චර මැරෙනවද? වකුගඩු දිය වෙලා සවුත් වෙලා ඊට ඊට පස්සේ ලේ මාරු කරන් දෙනවා. මහා දුකක් විඳිනවනේ. අපේ සීය ලේ මාරු. ඒකනේ. ඉතින් මේ ඔක්කොටම මුල වෙලා තියෙන අපි මේ පුංචි කාලේ ඉඳන් වතුර හරියට බොන්න අපේ පුරුද්දක් නැතිකම. නම් වකුගඩු සවුත් වෙනවා. වකුගඩු ලෙඩ වෙනවා. අපි ඒක ලියනකොට වකුගඩු ලෙඩ වෙනවා. ඔන්න වකුගඩු ලෙඩ වෙනවා. අපි එකක් කතා කරා. තව එකක් අපි කතා කරා මොකද්ද? මුත්‍රා අවපැහැවෙනවා. ඒ වගේම තමයි මේ අවපැහැවෙච්ච මුත්‍රා පුතේ පිට වෙනකොට දැවිල්ල අල්ලනවා. දනවා. එතකොට මුත්‍රා අමාරුව හැදෙනවා. නම් අපේ මුත්‍රා පිට කරනකොට අමාරුවක් හැදෙනවා නැත්නම් ලෙඩක් හැදෙනවා. ඒක අමාරුවක්. අපේ ශරීරයට අමාරුවක් දැනෙනවා. මුත්‍රා අමාරුව කියලා අපි උකට කියනවා. මුත්‍රා පිට වෙනකොට අමාරුවක් ඇතිවීම. හරි? ලෙඩ වීම අපේ මුත්‍රා පිට කරනකොට අපිට ලෙඩක් හැදෙනවා නැත්නම් අමාරු වෙනවා. දැවිල්ලක් ගන්න ඔන්න ඔහොම වෙනවා. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලන්ගේ මූණවල බලපුවාම උත්තට හරියට නිකන් බැලුම් බෝලයක් පිඹුවා වගේ ලස්සනට ඇදිලා තියෙනවා ඔයාලගේ මූණ වල ටිකනේ. උත්තට ඇදිලා තියෙනවා. දැන් මගේ මූණ ගැන හිතන්න එපා. ඔයාලගේ මූණ වල ගැන හිතපුවාම ඔයාලගේ මූණ වල හරි ලස්සනට බැලුම් බෝලේ පිඹුවා වගේ සිනීදුවට ලස්සනට තියෙනවා. ඒ තියෙන්නේ ඔයාලා මුත්තට වතුර ටික බොනවා අම්මලා තාත්තලා දැන් නිතර වතුර පොවනවා කන්න ටික හරියට වෙලාවට න ඔක්කොම දැන් බබාලට වගේ ඔක්කොම ටික හම් කරනවා හරියට වෙලාවට නේද? එතකොට එහෙනම් වතුර අඩුවෙන් නැත්තම් වතුර පානය කරේ නැත්තම් ඕකේ අවාසිය අපිට වෙනවා. මොකද්ද වෙන්නේ? අපේ මේ හැම පැලි වැටෙනවා. අපේ මේ හැම පැලි වැටෙනවා ශරීරේ වේදෙනවනේ වතුර පෙදුනම. වේදෙන්න වෙන්න මේ ඕනම දෙයක් වේදෙද්දී හැකිලෙනවන්නේ. නම් අපි වතුර බොන්න නැතුව අපේ ශරීරය ඇතුලේ අවයව වේගින මේ හැම හැකිලෙනවා. එහෙනම් ඔන්න වතුර බිවන්න නැතුව සම හැකිලෙනවා. එතකොට ඕම විදිහට කතා කරා දැන් අපිට ජලය අපි පානය කරේ නැත්නම් අපිට වෙන අවාසි ගොඩක් අපි දැන් කතා කරා. එතකොට මේත් එක්කම අපි ආහාරයක් ගත්තාම මොනවාරි කාපුවාම අපේ ඒවත් හොඳින් දිරවන්න එපා. අපි ඒකනේ නිතර අපි කන දේ එහෙමම බඩ ඇතුලේ තිබුණොත්
බඩ මෙහෙම පැලිලා යන්න එපෙන්නේ. එහෙම පැලෙන්නේ හරියට කෑම ටික අවශ්‍ය පෝෂණ ගුණයන් ටික ඇඟට උරාගෙන අනවශ්‍ය ටික බැහැර කරනවා. අපේ බහිස්රාවී පද්ධතිය හරහා අපි වැසිකිලි ටික ඒවා එළියට දාන අනවශ්‍ය ටික. නේ? එතකොට ඒකට බහිස්රාවී පද්ධතිය කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන බැහැර කරන අනවශ්‍ය ටික. එතකොට ආන්ගේ අපේ ශරීරයේ අපි ගන්න ආහාර හොඳින් දිරවන්නත් මේ වතුර කියන ගොඩක් බලපානවා. අපි ආහාර ගත්තට පස්සේ අපි හොඳින් වතුර පානය කිරීමෙන් අපේ ශරීරයේ අපි ගත්ත ආහාර හොඳින් දිරවන්න හේතුවක් වෙනවා. ඔන්න ඔය විදිහට අපි ගන්න ගොඩක් ඉගෙන ගන්න. ඒකට ඔයාලගෙන් අහුවොත් එහෙම ජලය පානය කරොත් හොඳ අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරොත් අර ජලය බීවොත් අපිට තියෙන වාසි මොනවද? අර ටිකේ අනිත් පැත්තට යන්න පුළුවන් නේ. දැන් අපි බීවේ නැත්තම් වෙන අපිට අවශ්‍ය ටික වාසි විදිහට හරවලා කියන්න පුළුවන්. එහෙනම් ඒ විදිහට ඒ ටික හැමෝම ලියන්න පුළුවන්. එතකොට සම මොකද වෙන්නේ? පැහැපත් වෙනවා. වතුර හොඳයි හොඳ පැත්තට යනකොට සම පැහැපත් වීම නේ. එතකොට මූත්‍රා සාධන නොසෑදීම, වකුගඩු සවුසු නොවීම, ඔය විදිහට අපි අනිත් පැත්තේ හැමෝම ලියන්න පුළුවන්. එහෙනම් ඒකත් අපි කතා කරලා මේ ප්‍රශ්නේ ඉවරයි දැන්. හරි? ඔන්න අපේ යහපැවැත්ම පාඩමේදී හරියට වතුර පානය කරොත් අපිට තියෙන වාසි ටිකත් අපි කතා කරලා ඉවරයි. අවාසිත් කතා කරලා ඉවරයි. එතකොට මේ අපේ යහපැවැත්ම පාඩමේදී ඔයාලා තව වැදගත් එකක් හම්බ වෙනවා මේ පාඩමේදී අපේ චර්යා පිළිබඳව කතා කරනවා. මොනවද කතා කරන්නේ? චර්යා. චර්යාවන්. අපි ගාව තියෙන්න ඕන චර්යාවන් මිනිස්සු ගාව තියෙන චර්යාවන් තුනක් ගැන කතා කරනවා. මේ චර්යා තුනෙන් හොඳ මොකක්ද කියලා අපි හඳුනාගෙන අපි ගාව අපි හදා ගන්න ඕන වර්ධනය කර ගන්න ඕන අන්නේ හොඳ චර්යාව විතරයි. මොනවාද මේ චර්යාව? එකක් තමයි අපි කතා කරනවා බය ආදු චර්යාව. බය ආදු චර්යාව. විතරම යටහත් පහත් ඔළුව නවාගෙන නිකන් බඩු කුක්කෙක් වගේ නැට්ට පිටිපස්සේ ගහනවා ගැම්බඩියක්. එහෙම ඉන්න එහෙමත් එපා කියලා කියන්නේ. ඒක හරියන්නේ නැහැ. ඔව් හොඳට තමන් මිනිස්සෙක් විතර හොඳ පෞරුෂයෙන් යුක්තව කොන්දගෙන යාගෙන තමන්ගේ තීරණ ගන්න පුළුවන්. හොඳ පිටු වෙන්න ඕන. තමන් හරි දේ දකින්න ඕන. හරි දේ කතා කරන්න ඕන. එහෙම තමන්ට හරි හෝ වැරදි උරි අනේ අන්දන්නේ අපේ මොකද කරන්නේ එහෙම බෑ නේ නේද තමන් එහෙම හැමෝටම යටත් වෙලා හරි වුණත් වැරදි වුණත් ඔළුව නමාගෙන ඉන්නවනේ ඒකට කියනවා බය ආදු චර්යාව. එහෙම නැහැ. වැරදි දෙයට ඕන කෙනෙක් ඉස්සරහා ඔක වැරදි කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුනම බය ආදු චර්යාව. බය ආදු චර්යාව හොඳ එකක්ද? හොඳ නැහැ. ඒකත් හොඳ එකක් නෙවෙයි. ඊට පස්සේ කියනවා ආක්‍රමණශීලී චර්යාව. ආක්‍රමණශීලී. පොඩ්ඩක් ඉස්සෙන්ට බෑ ගහ ගන්න යන්නේ. උදුරනවා යාළුවනේ ඉල්ලන්නේ. ගහනවා, බයිනවා, අහකට තල්ලු කරනවා, පුටුවෙන් අදිනවා. වර්ති යාළුවෝ නේද? ඒක ආක්‍රමණශීලී. අරයා මෙයා මෙතන ඉන්නවනේ. අරයා ඉන්න තැන මෙහාට කරලා එතන තමයි වාඩි වෙන්න ඕන කරන්නේ. එයාගේ පැන්සල තියෙන ලස්සනයක් ඉල්ලන්නේ උදුරලා අරගෙන ඒකෙන් තමයි ලියන්නේ. එයාගේ මකලෙන් තමයි මකන්නේ. එයා කකා ඉන්නකොට එයාගේ උදුරලා අරන් එයාට කන්න බෙන විසික් කරලා දානවා. එයා මෙයා බෝලෙන් සෙල්ලම් කරගෙන මෙයා බෝලෙන් අරන් ඈතට විසික් කරනවා. එයා එතකොට ඒක දුවන්නවා වගේ. එතකොට ඒවා ආක්‍රමණශීලී. හරි? ආක්‍රමණශීලී චර්යාවලින් මොකද වෙන්නේ? කාස්ටනයන්නේ ගැටුමක්. ඒකට අරයක් තින්නේ ගහගන්න. දෙන්නම හඳුවා. එහෙනම් ආක්‍රමණශීලී චර්යාව හොඳ එකක්ද? හොඳ නැහැ. මේ හොඳ නැහැ. ගන්න නපුරු විදියට බලා හිටපුවම වෙන්නේ. ඒ ආක්‍රමණශීලී චර්යාවදී නපුරු විදියට බලන්නත් පුළුවන්. එහෙම බලලා හිටපුවා නිකන් කන්න වගේ බලා හිටපුවා එහෙමත් තරහ යනවා කරන්නේ. එහෙනම් ආක්‍රමණශීලී චර්යාව හොඳ එකක්ද? නෑ. බය ආදු චර්යාව හොඳ එකක්ද? නෑ. එහෙනම් ඊළඟට කියන චර්යාව තමයි සහනශීලී චර්යාව. සහනශීලී චර්යාව මෙන්න පුතේ ඔයාලා ගාව අපි ගාව හැමෝම ගාව තියෙන හොඳම හොඳ එක තමයි මෙන්න මේ සහනශීලී චර්යාව. ඒකෙදි වෙන්නේ මොකද්ද? Tamanට පැන්සලක් නැත්තම් යාළුවගෙන් මට පැන්සලක් දෙන්න පුළුවන්ද? අහන් ඉල්ලනවා. අනේ මන් දෙන්නම් මේ ගන්න. එතකොට සෙල්ලම් කරලා ඉන්නකොට යාළුවා එනවා. මම සෙල්ලමට එන්නද? ආයෙත් ඔයා එන්න අපි කට්ටියම විතරක් සෙල්ලම් කරමු. දැන් බත් කකා ඉන්නවා. යාළුවා බත් ගෙනලා නැහැ. ඔයා බත් කෑවද? එන්න මාත් එක්ක අපි දෙන්න එකතු වෙලා මේ බත් එක්ක කමු. ඔයාට ওই ගාන තේරුණාද? මං කියලා දෙන්නකෝ. අනේ හොඳයි. ඒ වගේ විශ්වාසයෙන් හොඳට කතා කරලා යාළුවට උදව් කරගෙන Tamanටත් උදව් තමන්ගේ වචනේ පවා යහපත්ව කතා කරනවා නම් මේකට කියන අපිට මොකද්ද? සහනශීලී චර්යාව. එහෙනම් ඔයාලට එනම ප්‍රශ්නයක් තමයි ඕකත්. ඔයාලා ගාව තියෙන්න ඕන හොඳම චර්යාව මොකක්ද එහෙනම්?
සහනශීලී චර්යාව. චර්යා වර්ග තුනක් අපි කතා කරා. එකක් තමයි ආක්‍රමණශීලී චර්යාව. හොඳම නැහැ. ඊට පස්සේ අපි කතා කරා යටහත් පහත් නැත්තම් බයාදු චර්යාව. ඒකත් එච්චර ගැලපෙන්නේ නැහැ. හැබැයි හොඳම එක තමයි මොකද්ද? සහනශීලී චර්යාව. දෙපැත්තටම බැලන්ස් වෙන්න. හැමෝටම හිත සතුටින් ඉන්න, සන්තෝෂයෙන් ඉන්න පුළුවන් විදිහට අපි හැසිරෙනවා. ඒක තමයි නියම. එහෙනම් ඔන්න ඒ ටිකත් අපි දැන් ඔන්න අපේ යහපැවැත්ම පාඩමින් අපි ඕමු ඒ කරුණු ටිකක් කතා කරමු. චර්යාවත් දැන් ගැටලුවක් නැහැ. තමන් හොඳ චර්යාව හදාගන්නේ මොකද්ද? තමන්ට ගැලපෙන්නේ මොකද්ද කියලා එකක් තේරෙනවද? තේරෙනවනේ? නේද? චර්යාවක් දැන් අන්න අපි කතා කරා ඒකත් හරි. එහෙනම් අපේ යහපැවැත්ම පාඩමේදී ඔය විදිහට වැදගත් කරුණු අපි කතා කරගෙන යනකොට අපිට විශේෂයෙන්ම තව කතා කරන්න ඕන කරුණු කිහිපයක්ම තියෙනවා. එහෙනම් අපි ඊළඟට කතා කරනවා ඒකේ අපිට තව මගේ ඉච්චි කරුණු මොනවා හරි තියෙනවද ඔයාලට දැනගන්න ඕන දේවල් මොනවද දැනගන්න තියෙන්නේ මොන වගේ කරුණුද තව ඔයාලට දැනගන්න ඕන කියලා තියෙන ඔය අපේ යහපැවැත්ම පාඩුවේ ඒ ගැන තියෙන පොත් හරි අපිට ඔය හොඳ යහපත් ගතිගුණ ගැන කියවෙච්ච පොත්පත් ගැන දැනගන්න ඕනේ ඒකත් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම අපේ යහපැවැත්ම පාඩමේදී අපි ඉගෙන ගන්නවා අපිට හොඳ දේ කරන්න නැත්නම් හොඳ දේවල් නරක දේවල් තේරුම් ගන්න කියලා දෙන පොත්පත් තියෙනවා. ඒකෝ මේක අපි බුද්ධ ධර්මයේ විශේෂී දහම් පදයෙන් ඉගෙන ගන්නවානේ සිරිත් පිරිත් කියලා. සිරිත් පිරිත් කියලා අපි ඉගෙන ගන්නවානේ. එතකොට සිරිත් පිරිත් කියලා ඉගෙන ගන්න අන්න ඒ ටික තමයි. ඒකෝට අපි ගාව තියෙන්න ඕන හොඳ චර්යාවන් සහ අපි ගාව තියෙන්න හොඳ නැති චර්යාවන් ටික තමයි ඔය සිරිත් පිරිත් කියලා කතා කරන්නේ. ඒකෝට මෙන්න මේ හොඳ සිරිත් පිරිත් අත යහපත් සිරිත් පිරිත් ගැන කියවෙන පොත්පත් ගැන දැනගන්නම ඕන කීපයක් දැනගන්න ඕනේ. එතකොට ඔයාලට ඔක කියපු ගාම මතක් වෙනවා සිරිත් මල්දම නියමයි. සිරිත් මල්දම මතක් වෙනවා. එතකොට ඔයාලගේ පොතේ පිටුවක්ම තියෙනවා හතර වසරේ පොතේ පිටුවක්ම මේ වචන ටිකක් දාලා ඒ තව පොතකට නමක් දාලා මොකද? සුභාසිතය. නේද? සුභාසිත වචන කතා කරන්න කියලාම තියෙනවනේ නේද? සුභාසිත වචන ලියන්න ඔහොම දෙනවනේ නේද? සුභාසිතය ඒ වගේම තමයි සිරිත් මල්දම තව අපි කතා කරනවා මොකද ගෝ වැඩ සංග්‍රහය. ඔන්න ඔය පොත් තුන දැන් මම ලියගන්න මොනවද කියන්න බලන්න ආයේ? සිරිත් මල්දම ගෝ වැඩ සංග්‍රහය සුභාසිතය. වාල්ට බැරි වෙලා හරි ඔයාලට ලියන්න කිව්වොත් අපේ යහපත් චර්යාවන් ගැන කියවෙන පොතක නම ඔයාලට ලියන්න දෙන්නේ ඉලක්ක ගහන්න ඉන්නේ ඕකනේ. ඒ ඉලක්ක ගහන්න එනකොට ඉල ගහ ගන්න පුළුවන් වෙනවා. ඔන්න වගේ එකක් මොන හරි තිබ්බම සුභාසිත සිරිත් මල්දම ලෝවැඩ සංග්‍රහය ඔය වගේ එකක් ආවොත් ඔයාලා දැන් දන්නවා නකලා මේ කියවෙන්නේ අපේ යහපැවැත්ම පාඩම තමයි කියලා ටක් ගාලා මතක් කරනවා නේ. ඒකෝට යහපැවැත්ම අපේ හොඳ සිරිත් පිරිත් ගැන කියවෙන්නේ. එතකොට තවත් එකක් අපිට මේකේ කතා කරන්න. එතකොට මේ පාඩම ඔයාලට ආවර්ණය වෙනවා. තව පාරක් දෙපාරක් තුන් පාරක් බලලා අපේ යහපැවැත්ම පාඩම සම්පූර්ණයෙන් 5 වසරේදී ඔන්න පොඩි වෙලාවකින් මුළු පාඩමක්ම ආවර්ණය කරගන්න පුළුවන්. අමාරුද මේවා? නෑ හරි දෙයක්. ඔයාලා විභාගයට එන කොටස් ටික තමයි මම ඔය විශේෂ කරලා උගන්වන්නේ. බොරුවට ගොඩ විස්තර අවශ්‍ය නෑ. එතකොට ඒකෙන් ඔයාලට ඒ වැඩි ගොඩ දාගන්න පුළුවන්. හරි? ඔයාලා ගාව හොඳ ගති ගුණක් හැදිලා ඔයාලට යහපත් දේ ඉගෙනගෙන ඔයාලගේ ඉස්කෝලේ වැඩි කරගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට පුතේ ඊළඟ එක තමයි අපේ මූණේ තියෙන ඉරියව්. ඕක එනවනේ. ඕක විතරම ඔය පේපර් වල දාලා තියෙනවා මූණේ ඉරියව්. ඊළඟ මේ ඉරියව් මොන ඉරියව්වද? අපේ මූණෙන් පෙන්වන්න පුළුවන් ඉරියව් තියෙනවා මොනවාද? සතුට, කෝපය, මැදිහත් බව, දුක, පිළිකුල. අන්න පිළිකුල. ඔන්න ඔය කියන ඉරියව් අපේ මේ මූණෙන් පෙන්වන්න පුළුවන්. එහෙනම් අපි මේ ඉරියව් ටික හඳුනාගත්තා නම් අපිට ඒක රූප සටහන් කියන රූප හොඳට බලලා ඒ රූපයෙන් කියවෙන ඉරියව් අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි ඔන්න මේ පාඩම නැවත නැවත තවුනේ බලන්න ඉගෙන ගන්න තමන්ගේ යාළුවන්ටත් මේක ශ්‍රා කරන්න ඒ වගේම තමයි තමන්ට හැම හැකියාව වෙනවකම තමයි යාළුවන්ට මේවත් කරලා මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඔබට පුළුවන් මේ පාඩමත් අතේ දාපු ගමන්ද මේ පාඩම ආපහු සංජානනය කරනවා. එහෙනම්
අද අපි මේ පාඩමේ අයින් වෙනවා. නැවත ගණිත පාඩමකින් හම් වෙනවා. එහෙනම් මොන සුදේ